ලං කරලා බැලුවොත් මේ නෑඹිලියක් තියලා හදන විදිය පෙන්නුවා. එතකොට මේක අපිට නෑඹිලිය මෙන්න මේ විදිහට අරගෙන ගලවන්න පුළුවන්. මෙන්න දැන් අපිට මේකේ නෑඹිලිය අයින් කරගන්න තමයි තියෙන්නේ. සුබ දවසක් වේවා. ඔන්න ඔයාලට කිව්වා වගේම අපි කලින් වීඩියෝ එකේ ඔයාලට පැහැදිලිව කියලා දුන්නා මෙන්න මේ බේසමෙන් කොහොමද පෝච්චියක් හදන්නේ කියලා. එතකොට දැන් අපි මේකේ ඊගාව කොටස පියවරෙන් පියවරට බලන්න. ඒ වගේම තමයි වර්ණ ඩ්‍රීම් ආර්ට් අපේ YouTube channel එකේ ඔන්න subscribersලා 35000ත් එහා පැත්තට ගියා. මට ආදරය කරන පිරිස මගෙත් එක්ක එකතු වුණා. එතකොට මේ බේසමේ වීඩියෝ එක දාලා එක දවසයි subscribersලා 1000කට වැඩි පිරිසක් අපිත් එක්ක එකතු වුණා. අන්නේ විශ්වාසෙට අපි ගොඩක් ආදරෙයි. ඒ වගේම තමයි ඔයාලට මගෙන් වෙන්න ඕන දේවල් මං පියවරෙන් පියවරට කියලා දෙනවා අපේ වර්ණ ඩ්‍රීම් ආර්ට් YouTube channel එක හරහා. ඒ වගේම තමයි නැවතත් අපි ඉල්ලීමක් කරනවා වර්ණ ඩ්‍රීම් ආර්ට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන අලුත්ම සමාජිකයෙක් නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. වටින දේවල් වලට ව්‍යාපාරයක් හැටියට ගොඩ නැගෙන්න අපි කියලා දෙනවා. දැන් එහෙනම් අපි වැඩි කතා කරන්න දෙයක් නැහැ. ලස්සනට අපි මේවා මුලින් ඉඳන් කියලා දීලා තියෙනවා. දැන් අපි වැඩේ කරමු. වැඩේ කරන්න කලින් ඔයාලට මම කිව්වේ මෙන්න මේ පෝච්චිය මේකෙන් හදපු කොටස තමයි මේ යට කොටස තියෙන්නේ. එතකොට ඔයාලට මේකේ උඩ කොටස තමයි මම හදන්න යන්නේ. මෙහෙම සෙට් කරලා ඉවර වෙලා මේක හැදුවාම මේ උඩට කටක් ඕනේ. මල් පැලයක් හිටවන්න. ඔයාලට මේකේ අනිවාර්යයෙන්ම මේකට කටක් ඕනේ. මල් පැලයක් හිටවන්න වෙන්න පුළුවන්. බෝල් එකක් ඇටලා ලස්සනට තියන්න උනත් මේකට කටක් ඕනේ. මේකට කටක් තියාගන්න මම මෙතෙන්ට යොදාගෙන තියෙනවා මෙන්න මේ නෑඹිලිය. ඔයාලට මේක ගලවනකොට තේරෙනවා මේ නෑඹිලිය තිබ්බා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ලස්සනට මේ වැඩේ වෙනවා. ඔයාලට ලං කරලා බැලුවොත් එහෙම තේරෙනවා. මෙන්න මෙහෙම මේ අතට තියන්න එපා. ඔයාලට ඒකට කරදරයි මේ අතට තියන්න එපා. මෙන්න මෙහෙම තියන්න තිබ්බට පස්සේ හරියට මංගල් භාගයක විතර වාසියක් තියෙනවා මෙන්න මේ ලයින් එකට එන්න. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙහෙම තියලා මේක හැදුවට පස්සේ නෑඹිලිය යට පැත්තෙන් හරි උඩ පැත්තෙන් හරි ගලවලා අයින් කරගන්න පුළුවන්. මේ පළුව විතරනේ තියෙන්නේ. එතකොට වලට ගලවනකොට පැහැදිලිව තේරෙනවා. දැන් අපි මේකට ඉස්සල්ලාම ග්ලවුස් එක දාගන්නම්. ග්ලවුස් එක දාලා ඒ වගේම තමයි ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බ බදාම මික්ස්ටරේ කොහොමද හදන්නේ කියලා. ඒක මම වීඩියෝක් වශයෙන් වෙනම ලබා දෙන්නම්. දැනට අපි මේ වැඩේ කරගෙන යන එක බලන්න. ඒ වගේම තමයි දැනට අවශ්‍යම නම් මගේ YouTube channel එකේ කලින් දාපු වීඩියෝ එකක් තියෙනවා විනාඩි 4ක වගේ බදාම අනන එක ගැන විතරක්ම. එතකොට ඔයාලට මෙන්න ලං කරලා බැලුවොත් මම මේ බකට් එක සම්පූර්ණයෙන්ම දාන්නේ නැහැ. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මෙහෙම තද කරගත්තා. තද කරලා බය නැතුව මෙහෙම ලයින් එක පොඩ්ඩක් හදාගන්න. එතකොට ඔන්න දැන් ඕන් මේ නෑඹිලිය කොහෙටවත් පද්දන්නේ නැහැ. ඕන් තද වුණා වටේටම. ඔයාලට පේනවා දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක හදන්න සම්පූර්ණම ගියේ මෙන්න මේ ලීටර් 4 බකට් එකයි ගියේ. දැන් අපි මේක තද කරගන්න ඕන හින්දා ටිකක් දැම්මා. දැන් අපි මේකේ ටිකක් ඉතුරු කරගෙන ඒ කියන්නේ බකට් එකක් යන්නේ නැති වෙයි. අපි මෙතන නෑඹිලිය තියලා කට ලයින් එක තියෙන නිසා. ඔන්න දැන් අපි මේකේ වටේ ලයින් එක අර කලින් මම වීඩියෝ එකේ දාලා තියෙන විදිහටම හදාගන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට වතුර සාමාන්‍යයෙන් ගානට දාගන්න බදාම එකේ පිළිවෙලට මම වතුර ගානට බදාම එකට දාගන්න පුළුවන් මෙන්න මේ වගේ ගුලි ගැහෙන විදිහට. මගේ කලින් වීඩියෝ එක බැලුවොත් එහෙම ඔයාලට පැහැදිලිව ඒක මම කියලා දීලා තියෙනවා. නමුත් මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම් පැහැදිලිව ඔයාලට තවත් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. මොකද වර්ණ ඩ්‍රීම් ආර්ට් අපි ඔයාලගේ ජීවිතයට වටින දෙයක් දෙනවා. මොකද මේක මම ව්‍යාපාරයක් හැටියටම ගොඩනගා ගන්න විදිහ පැහැදිලිව කියලා දීලා තියෙනවා. මොකද නෑ කියා ඉන්න වෙලේ අපිට අපේ රට තුල ජීවත් වෙන්න ක්‍රමවේදයක් හදාගන්න පුළුවන්. මේකේ කිසි කෙනෙක්ට පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි තමන් කරන දේ හරියට කරන්න අපි කියලා දෙනවා. වර්ණ ඩ්‍රීම් ආර්ට් අපේ බලාපොරොත්තුව මේ ශේෂ්ත්‍රයේ යන ගමනක් ඉතාමත් හොඳින් යන්න පාර කපලා දෙන එකම තමයි. ඒ වෙනුවෙන් අපි කට්ටියගේ
ජීවිතේ සාර්ථක කරගන්න අපෙන් වෙන්න ඕන උදව්ව අපි කරනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව. මෙන්න මේ දේ හරියටම බලා ගන්න. ඔයාලට එතකොට තේරෙනවා මේක ඊගාව දවසේ ගලවනකොට කොහොමද කට ලයින් එක එන්නේ කියලා. ඔයාලට මේක පැහැදිලිව තේරෙනවා ඇති. අමාරු නෑ. හැබැයි ඉවසීමෙන් මේක කරන්න. එක දවසක් කරනකොට කැඩෙයි, වැටෙයි, විනාශ වෙයි. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. මේක අල්ලන් හිටියොත් කිසිම කෙනෙක්ට වරදින්න විදිහක් නෑ. මොකද අපි මේක මේ විදිහට කියලා දෙද්දි බැරි වෙන්න හේතුවක් නෑ කියලා අපි දන්නවා. මොකද ලංකාවේ වර්ණ ඩ්‍රීම් ආර්ට් අපේ YouTube channel එක හරහා මේ වෙනකොට අපි ගොඩ දෙනෙක්ට මේ ශේෂ්ත්‍රයේ ජීවිතේ ජය ගන්න පැත්ත හදලා දීලා තියෙනවා. ඔන්න එතකොට ඔයාලට පැහැදිලිව තේරෙනවා අපි දැන් මේ බකට් එකයි මෙතෙන්ට ගෙනාවේ. ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මේ නෑඹිලියේ කට ලයින් එක නැති නිසා තමයි මෙහෙම උනේ. නැත්තම් අපිට බකට් එකක් වගේ කලින් දවසේ අර යට කොටසට ගියා. දැන් අපි ඇතුළ හැන්දෙන් තද කරගෙන කට ලයින් එක හදමු. කලින් වීඩියෝ එකේ වගේම තමයි, කිසි වෙනසක් නැහැ. මෙතන විශේෂත්වය තියෙන්නේ නෑඹිලියේ තියලා කට ලයින් එක කොහොමද ගන්නෙ? ඒක ඔයාලට ගලවනකොට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි ග්ලව්ස් එක ගලවලා මෙන්න මේ ඇතුලේ ලයින් එක ෆිනිෂින් කරගමු. අමාරු නෑ, ලේසි වැඩක් නේ. ඒ නිසා ඔයාලට මෙතන මම නෑඹිලිය තියලා තියෙන ඔයාලටත් කැමති එකක් මේක තෝරා ගන්න පුළුවන්. මොකද මේ මට සෙට් වෙන විදිහ ඔයාලට කියලා දෙන්න පහසුම විදිහට තමයි මම කියලා දෙන්නේ. එතකොට ඔයාලටත් මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා නම් ඒවා අත්හදා බැලීම් කරන්න. මොකද මේකේ හොඳ පැත්ත අපි කියලා දෙන්නේ. එතකොට ඔයාලට කොහොමද මේක කරගන්නේ කියන එක අවබෝධ කරගන්න තමයි මේ දේවල් කියන්නේ. මොකද වීඩියෝ එක යන අතරතුර මම කතා කරන්නේත් වීඩියෝ එක ගොඩක් ඇදෙන නිසා. එතකොට මම මේ වැඩේ කරද්දිම ඔයාලට මම කියන එකත් තේරුම් ගන්න පුළුවන්. මේවා කතා නොකර කොච්චර කියලා දුන්නත් තේරුමක් නැති නිසාම තමයි මේ වැඩ කරන ගමන් ඔයාලට මම ලස්සනට පැහැදිලිව කියලා දෙන්නේ. එතකොට ඔයාලට ඇතුළ කොටස තේරෙනවා. මම මෙතන හැන්දෙන් ෆිනිෂින් කරගත්තා. මේකේ ඇතුළ ගොඩක් මේ ෆිනිෂින්ම උනේ නෑ කියලා ගැටලුවක් නෑ. මේක අලවන නිසා පෝච්චිය වගේ ගන්නවා නම් ඒක ඇතුළ හදා ගන්න ඕනේ. හැබැයි මම හැම මොහොතෙම කියනවා කොහොම කරත් තමන්ගේ වැඩේ හරියට කරන්න කියලා. දැන් අපිට තියෙන්නේ මේකේ කට ලයින් එක මෙන්න මේ විදිහට. කලින් වීඩියෝ එකෙත් මේ විදිහම තමයි, කිසි වෙනසක් නෑ. ඔන්න මේ විදිහට අපිට පුළුවන් ලයින් එක හදාගන්න. ඔන්න අපේ කටේ ලයින් එකත් හදලා ඉවරයි. දැන් අර කලින් වගේම අපිට පුළුවන් මෙන්න මේ ලයින් එක හොඳට පාත් කරගන්න. බය නැතුව මේවා කරගන්න. ඔයාලට මම කියලා දුන්නා මෙන්න මේ වගේ කාදු වගේ තියෙන පෝච්චි වල කොහොමද පාත් කරගන්නේ කියලා. දැන් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ, අපිට ඒක පාත් කරගන්න පුළුවන්. මේ ලයින් එකම හදාගන්න. එතකොට අපිට අලවනකොට බැලන්ස් එකේ හිටිනවා. කොලොප්පු දාලා ඉවරලා අලවලා ඉතුරු වැඩ ටිකත් මම ලස්සනට ඔයාලට කියලා දෙන්නම්. දැන් බලන්න මේක වටේටම මෙන්න මේ ලයින් එක මම හදාගන්න විදිහ.
ඔන්න එතකොට අපි ඇතුළට ඇලවිලා නොපෙනුනත් අපි මේක ඇතුළත් පොඩ්ඩක් තව ටිකක් හොඳට ෆිනිෂින් කරගන්නවා. දැන් ඔන්න අපිට පුළුවන් අවසාන අදියරේ දැන් තියෙන්නේ වැඩි වෙලා යන්නේ විනාඩි 10ක් වගේ වෙද්දී අපිට මේ වැඩේ කරලා අවසන් කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි අද දවසේ කරන්න ඕන වැඩේ කටලයින් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඊගාව දවසේ මේක ගලවලා ඉවර වෙලා මේකේ අලවන වැඩේ කරන්න. අපි ගලවන කොටස මේකේ කොහොම වීඩියෝ එකේ බලමු. ඔන්න අපි මේ බේසමෙන් කරපු උඩ කොටස පිළිබඳව මම හදන එක ලස්සනට කියලා දුන්නා. අපි ඔන්න කලින් දවසේ හැදුවා. ඔන්න ඊගාව දවසේ මේක ගලවන්න යන්නේ. ඔයාලට මම ලං කරලා බැලුවොත් මේ නෑබිලියක් තියලා හදන විදිය පෙන්නුවා. එතකොට මේක අපිට නෑබිලිය මෙන්න මේ විදිහට අරගෙන ගලවන්න පුළුවන්. මෙන්න දැන් අපිට මේකේ නෑබිලිය අයින් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න එතකොට අපි නෑබිලිය අයින් කරා. ඒකයි මම ඔයාලට කිව්වේ මෙහෙන් මෙහෙට ඇතුළට ගහන්නත් එපා. එතකොට තේරෙනවා කරන්න ඕනේ වැඩේ. මොකද නෑබිලිය මෙහෙන් සීනි නිසා එළියට ඇතිලා එනවා. ඔන්න එතකොට අපි මේක තියමු. ඕම් අටලයින් එක 100%ක්ම ෆිනිෂින් එකටම තියෙනවා. එතකොට ඔන්න පැහැදිලිව ඔයාලට මේ ලයින් එක අච්චුවකින් හදුවත් මෙන්න මේ විදිහට ගන්න බෑ. මේ ක්වොලිටි එකට අච්චුවකින් හදුවත් ගන්න බෑ. ඔයාලට ඒක මම පෙන්නන්නම්. මෙන්න මේ පෝච්චියක් ළඟට අරගෙන දැන් මෙන්න මේ වගේ එකක් ගත්තොත් එහෙම ඔයාලට මේ තේරෙනවනේ මෙන්න මේ ක්වොලිටි එකටම එන්නේ නැහැ. අපිට මෙහෙම එකට තියලා ඉවර වෙලා මෙතෙන්ට කට් ලයින් එක හදන්නත් බෑ. පළු දෙකක් අලවනවා තමයි කරන්න තියෙන්නේ. එතකොට ඔන්න ලස්සන පෝච්චියක් ඔයාලට ඔන්න බේසමෙන් අපි පැහැදිලිව කියලා දුන්නා. අවශ්‍ය වෙන්නේ මෙන්න මේ බේසමයි. කට ලයින් එකට මේ නෑබිලිය හරියටම හරි. ඔයාලට තේරෙනවා ගැලවෙන්නේ නෑ වගේ ඇලෙයි වගේ කියලා හිතෙනවා නම් කළු තෙල් ටිකක් ගාගන්න. එතකොට මේක මෙන්න මේ විදිහට ඔයාලට ලං කරලා බැලුවොත් එහෙම තේරෙනවා. දැන් ඔන්න අපි අනිත් පැත්ත හරලා නෑබිලිය මෙන්න මේ විදිහට තමයි මේක මේ විදිහට යනකොට හිටින්නේ. එතකොට ඔන්න පැහැදිලිව කියලා දුන්නා මෙතෙන්ට එනකන් මේ වීඩියෝ එක. මුලින් ඉඳන්ම කියලා දුන්නා. එතකොට මේක අලවලා ආදු වැටිලා පේන් කරලා අවසන් වෙන තැනට ඉඳන් අපි වීඩියෝ ටික ලබා දෙනවා. අලුතෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් වර්ණ ඩ්‍රීම් මාර්ට් අපේ YouTube channel එක subscribe කරලා like කරලා ඔයාලගේ හදන ඒවත් මට ෆොටෝ එකක් දාන්න අඩුපාඩු මට එතකොට බලලා ඔයාලට දැනුවත් කිරීම කරන්න පුළුවන්. එහෙනම් මං හිතනවා තේරෙන්නද කියලා ඊගාව වීඩියෝ එකෙන් ඔයාලට මේක ෆිනිෂින් වෙන විදිය කියලා දෙන්නම්. එහෙනම් බොහොම ස්තුතියි.